අයිබෝවන් කියලා ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි කොහොමද ඔයාලා content create කරනවා නම් YouTube එකට ඔයාගේ වීඩියෝ එකට end screen එක ලේසියෙන්ම apply කරගන්න කියලා. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බන් share කරන්න. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඔයාලගේ channel එකකට වීඩියෝ එකට end screen එකක් apply කරගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ දැන් ඉතින් අපි අපේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් වුණාම දැන් මම මගේ YouTube ස්ටුඩියෝ එක මේ විදිහට මේ දාගන්නවා. ඉතින් මට අතනින් යන්නත් ලේසි, මම ඒත් ඔයාලට පෙන්නන්න ඕන හින්දා YouTube ස්ටුඩියෝ කියලා සර්ච් කරලාම යනවා. ඉතින් ඔයාලට මේ ෆෝන් එකකින් මේ වැඩේ කරනවා නම් ඔයාලා YouTube ස්ටුඩියෝ කියන ඇප් එක ඩිලීට් කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ. ඊට පස්සේ යන්න ඕන ඔයාගේ වෙබ් එකෙන් YouTube ස්ටුඩියෝ කියලා ටයිප් කරලා ඔයාත් පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් මම හැම ගෙදරකම කම්පියුටරයක් තියෙන හින්දා තමයි මම මේ විදිය ඔයාලට කියලා දෙන්න හිතුවේ. හරි ඉතින් මේ විදිහට මගේ ඩෑෂ්බෝඩ් එක එහෙමත් ලෝඩ් වෙලා එනවා මේ විදිහට අපේ මේකට ටිකක් වෙලා යනවා. ඉතින් හරි යාළුවනේ ඉතින් දැන් අපි අපේ වැඩේ කරනවා. දැන් ඉතින් මගේ ලෝඩ් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් අපි යමු අපේ මේකේ මේ content කියන ටැබ් එකට. ඉතින් මම මේ විදිහට මේක එකපාරක් ක්ලික් කරගන්න අපේ content කියන ටැබ් එක. ඉතින් මම මේකට wait දීලා අපේ content කියන ටැබ් එක එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ආයෙත් දැන් මේකත් ලෝඩ් වෙන්න ගන්නවා content කියන ටැබ් එකත්. එතකොට මේක ටික වෙලාවක් යනකම් මේකත් ආයෙ ලෝඩ් වෙනවා. හරි යාළුවනේ ඉතින් දැන් මගේ වීඩියෝස් ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් මේ යටට ගිහිල්ලා බලමු මගේ වීඩියෝස් කොහොමද කියලා. මේ පැත්තට ටිකක් ගන්නවා. ඊට පස්සේ අපි දැන් මේක යටට යන් දැන් මට ඉන්ඩි ස්ක්‍රීන් එකක් දාන්න ඕන ඒකට. ඉතින් මේ ඉන්ඩි ස්ක්‍රීන් වල බලාපොරොත්තුව තමයි යාළුවනේ ඔයාලගේ වීඩියෝ වල මේවා සදා පවත්වා ගන්න එක. ඉතින් දැන් මම මෙන්න මේ මගේ මෙන්න මේ JBL වීඩියෝ උඩ තියලා ඔයාලට පේනවාද මෙන්න මෙතන මේ තියෙනවා මෙන්න මේක ඔන්න බලන්න යාළුවනේ. ක්ලික් කරාම මෙන්න මෙතන එනවා cancel එක icon එක details කියලා. එන්න ඒක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ දැන් ආයෙත් මේක ටිකක් ලෝඩ් වෙනවා. ඉතින් මෙතන පෙන්නනවා ඔයාගේ වීඩියෝ එක කියලා. ඊට පස්සේ මේක ආයෙ ටිකක් ලෝඩ් වෙන්න ගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පෙන්නනවා වීඩියෝ එකේ quality එක. ඊට පස්සේ පෙන්නනවා මේක කොහොමද දාලා තියෙන්නේ, public ද දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකට මගේ වීඩියෝ එකට copyright එකක් වැදලා තියෙනවා. ඒක පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන cards and indie screens කියලා පෙන්නනවා. cards indie screen. දැන් අපි මෙන්න මේ indie screen එක උඩ එකපාරක් ක්ලික් කරමු. ඉතින් මම ඔයාලට කියලා දෙන්නත් ආවේ indie screen දාන හැටි තමයි. දැන් මට ඔන්න මම ඔයාලට indie screen වලට යන හැටි කියලා දුන්නා. දැන් අපි බලමු කොහොමද indie screen එකක් දාගන්නේ කියලා. ඉතින් දැන් මෙයාලා කියලා තියෙනවා එක ඒවා වීඩියෝ එකේ මෙන්න මේ විදිහට වීඩියෝ එකකුයි subscribe button එකයි, වීඩියෝ එකයි subscribe button එකයි, වීඩියෝ දෙකයි කියලා තියෙනවා. වීඩියෝ දෙකයි 1 video and playlist and subscribe කියලා තියෙනවා. මම ඉතින් මෙතන මේක අන්තිමට දාන්න ඕනේ හින්දා මෙන්න මේ අන්තිම තැනට යනවා. අන්තිමටම දාන්න ඕනේ හින්දා ඉතින් මට මේක මියුසික් මොනවත් ඇඩ් කරන්න නෙමෙයි මේකට. අපි මෙන්න මේ 1 video and playlist කියන එක දෙමු. හරි යාළුවනේ ඉතින් මට ඒක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ කියලා හිතුණා. මම දැන් හිතනවා මගේ වීඩියෝ එකට මෙන්න මේ වීඩියෝ දෙකක් තියෙන එකක් දාගන්න. ඉතින් මම දැන් ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙයාලා අහනවා හොඳම views ගිය එකක් දාන්නද කියලා. මම දෙනවා choose specific video කියලා. මම කැමති එකක් තෝරගන්න. ඊට පස්සේ මෙයාලා මගේ වීඩියෝ ටික තෝරලා දෙනවා.
ඉතින් ආයෙත් මේක මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් ආයෙත් මේකට ටික වෙලාවක් ගත වෙනවා මේක ලෝඩ් වෙන්න. හරි යාළුවනේ දැන් අපේ වීඩියෝ ටික ලෝඩ් වෙලා ආවා. දැන් අපි අපේ කැමති ඒවා ටිකක් මේකට දාගමු. ඉතින් හොඳ thumbnail දෙන එක්කෙනෙක් දැක්ක ගමන් මේකට යන එකක් දාගන්න යාළුවනේ. ඒ හින්දා මම හොඳ තත්ත්වයේ හදපු thumbnail තියෙන ඒවා ටිකක් විතරයි මේකට ඇඩ් කරන්නේ. ඉතින් මේ විදිහට මම මේ යාඩියා බයික් එක ගැන එකක් දානවා. අනිත් එක දානවා මෙන්න මේකට. හරි අනිත් එක මෙන්න මේකට දාමු අපි. ඒකට දෙමු choose specific video කියන එක අපි. ඊට පස්සේ මේකත් අපි ආයෙ load දෙයි අපිට. හරි ඊට පස්සේ දැන් මං අනිත් වීඩියෝ එකත් මේකට දාගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ save කියන එක දෙන්න විතරයි තියෙන්නේ. අපි save දෙන්න කලින් ටිකක් මේක play කරලා බලමු. नाम JBL එක දැන් ලංකාවේ. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් එන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඉතින් ඔයාලා දැක්ක විදිහට තමයි ඉන්ඩි ස්ක්‍රීන් ඔයාලගේ වීඩියෝ එකට ලේසියෙන් ඇප්ලයි කරලා ගන්න. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙ හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මගේ channel එක දැන් subscribersලා 600ක් වෙන්න අපි ඉක්මනට subscribe කරලා subscribersලා 600ක් කරගමු. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.